නව ලෝකයේ දිනන්නට දරන වෑයමෙහි එක් සුවිශේෂී මොහොතක් සමගිනුයි ඔබ අප ඒකාත්මික වී සිටින්නේ. එසේනම් තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලීය තාක්ෂණ අංශය විසින් සංවිධානය කරනු ලබන ටෙක්නිකෝ ඉන්ෆෝසා 2025 සමාරම්භක මොහොතයි මේ. Technology is the amazing marvel of social evolution from the first ape to the present human. Thus, this is a distinct movement in the effort to achieve the new world at the dawn of the 21st century. This is the inaugural ceremony of Technico Infosa 2025. උත්සව සභාවේ සනිටු ආරම්භය සාරාංශ කිමි මේ චිරාගත සම්ප්‍රදානුකූලව පොල් තෙල් පහන් ශිල්ප දීපනය සඳහා මේ ගෞරවනීය ආරාධනය මේ මොහොතේ අපගේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් සැපැමිණි අප විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය මොරටුව විශ්වවිද්‍යාලයේ ටෙක්නිකල් ඉංජිනේරිං උපාධිධාරී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් රාජපක්ෂ මැතිතුනි ඔබතුමන්ටයි එමෙන්ම අප විද්‍යාලයේ නියමුවානන් JAIU ජයකොඩි විදුහල්පතිතුමනි ඔබතුමන්ට සහකාර විදුහල්පති අධ්‍යාපන පරිපාලන W විජේසිංහ ගුරු පියාණනි ඔබතුමන්ට සහකාර විදුහල්පති අධ්‍යාපන පරිපාලන MKUP බණ්ඩාර ගුරු පියාණනි ඔබතුමන්ට සහකාර විදුහල්පති DG අමරසේන ගුරු පියාණනි ඔබතුමන්ට තාක්ෂණ අංශයේ අංශ ප්‍රධාන DKND අමරසිංහ ගුරු පියාණනි ඔබතුමන්ට සහකාරාංශ ප්‍රධාන P රත්නපාල ගුරු පියාණනි ඔබතුමන්ට විද්‍යාංශයේ අංශ ප්‍රධාන ලලනි වරරත්න ගුරු මෑණියනි ඔබතුමියලාට ආරාධනා කර සිටිනවා. සම්භාවනීය අමුත්තන් ඇතුළු පිරිස පංචශීලයේ පිළිටුවීම සඳහා මේ නමස්කාර පූර්වක ආරාධනය දෙදිගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී අප විද්‍යාලයේ කලා අංශයේ අංශ ප්‍රධාන නම කියන්නට අවසරයි පූජ්‍ය උඩපැල්පිට ඉන්දරතන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට. This respectful invitation is to Venerable Udapalpita Indaratana Thero to administer the 5 precepts to us all. Buddhang saranang gacchami Dhammang saranang gacchami Sanghang saranang gacchami Dutiyampi buddhang saranang gacchami Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami
පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තෙරුවන් සරණයි සියලු දෙනාට. We now invite everyone to join in singing the school song. සියලු දෙනාටම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කර සිටිනවා. කෑගල්ල පුරවරේ අභිමානවත් තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය අද දවසේ ඉතිහාසයේ තවත් සුවිශේෂ දිනයක් සටිනුවට් කරන්න සූදානම් වෙන්නේ. 2025 වසරේ උසස් පෙළ තාක්ෂණ දිනය අභිමානවත්ව සමරන මොහොත. මේ පාසලේ වර්තමාන නායකත්වයේ විදිහට මගේ පළවෙනි යුතුයකම වෙනවා පැමිණ සිටින ඔබ සියලු දෙනා ඊටාම ගෞරවයෙන් පිළිගැනීම. ඒ අනුව මේ අවස්ථාවට වැඩම වදාළ විද්‍යාලීය කලාංශයේ අංශාධිපති දැදිගම ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ ගරු ලේකාධිකාරී උඩපැල්පිට ඉන්දරතන අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ නමස්කාර පූරකව මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම දයාබර දුවේ පුතේ අද මේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විදිහට සහභාගී වන්නේ මේ පාසලේ ඊටාම සුවිශේෂ චරිතයක්. එතුමා නමින් මනෝජ් කුමාර රාජපක්ෂ. තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ ඊටාම කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක්ව සිට 1992 වසරේ අපොස සාමාන්‍ය පෙළත් 95 වසරේ අපොස උසස් පෙළ ගණිත අංශයෙන් විශිෂ්ටව සමත් වෙලත් වර්තමානයේ තවත් සුවිශේෂ තරතුරක් හොබවන කෙනෙක්. එතුමා තමයි කෑගල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ වගේම දැදිගම ආසනයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු මනෝජ් කුමාර රාජපක්ෂ මැතිතුමන්. ඔබතුමන් අද දවසේ මේ පාසලට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණීම ඊටාම ගෞරවාන්විත අවස්ථාවක් විදිහට අපි පාසල දකිනවා. මොකද ඔබතුමා මේ පාසලේ නිර්මාණයක්. ඒක අපට බොහොම ශක්තියක් අභිමානයක් මේ පාසල ඉදිරියට යන්න ගොඩනගා ගන්න. ඔබතුමා තමයි මේ ආණ්ඩු පක්ෂයේ අපේ ආසනයේ සංවිධායකතුමා කියන එක අපට හැමදාම ශක්තියක්. ඉතින් බොහෝ රාජකාරී මැද්දේ අද දවසේ ඔබතුමාගේ මේ වටිනා කාලයෙන් පැය කිහිපයක් අප වෙනුවෙන් වෙන් කරමින් පැමිණි මැතිතුමනි ඔබතුමා ඊටාම ගෞරවයෙන් විද්‍යාලය වෙනුවෙන් ඒ වගේම විද්‍යාලීය තාක්ෂණ අංශය වෙනුවෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී සිටින විද්‍යාලීය පරිපාලන නියෝජ්‍යහල්පතිතුමන් ඒ වගේම පරිපාලන විෂය භාර සහකාර විදුහල්පතිතුමන් සැලසුම් විෂය භාර සහකාර විදුහල්පතිතුමන් ඒ වගේම මේ උත්සව සංවිධාන කටයුතු වලට නායකත්වය ලබා දෙන විද්‍යාලීය තාක්ෂණ අංශයේ අංශාධිපතිතුමන් අපේ DKND අමරසිංහ මැතිතුමන් ඒ වගේම
සහකාර අංශ ප්‍රධාන පී.ආර්. රත්නපාල මැතිතුමන්, ඒ වගේම විද්‍යාලයේ සියලුම අංශ ප්‍රධාන මහත්මීන්, ඒ වගේම විද්‍යාලීය ආරාධනය අනුව මේ අවස්ථාවට පැමිණ සිටින සහෝදර පාසල්වල සියලුම ආචාර්ය මණ්ඩලය, ඒ වගේම සියලුම සහෝදර පාසල්වල තාක්ෂණ විෂය ධාරාව තියෙන පාසල්වල, ජාතික පාසල් ඇතුළු සියලුම පාසල්වල දුවලා පුතාලා, මගේ විද්‍යාලයේ තාක්ෂණ අංශය ඇතුළු සියලුම දුවලා පුතාලා ආචාර්ය මණ්ඩලය, ඒ වගේම මාධ්‍යවේදීන් ඇතුළු ඔබ සියලු දෙනා ඉතාම ගෞරවයෙන් මම මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම මම කෙටියෙන් පැහැදිලි කළොත් අද දවසේ මේ උත්සවයේ ආරමුණ අපි දකිනවා මේ වන විට අපේ රට ජාතික වශයෙන් තාක්ෂණික ක්ෂේත්‍රයෙන් ඒ වගේම සංවර්ධන අංශයෙන් ඉදිරියට යන්න ලොකු සැලසුමක් ඇතුව වැඩ කරන මොහොතක්. ඉතින් මෙවැනි මොහොතක පාසලක තාක්ෂණ අංශය කියන්නේ අනාගතයට සුවිශේෂ නිර්මාණකරුවන් බිහි කරන්න ඔලු හදන නැත්නම් අනාගත පරපුර නිර්මාණය කරන්න සුවිශේෂ අංශය. ඒ නිසා අපි තාක්ෂණ අංශය ඉතාම විශිෂ්ටව ශක්තිමත් කරන්න ඕන. ඒ වගේම පොඩ්ඩක් සිහිපත් කරන්න කැමතියි අපේ රටේ තියෙන දුම්රිය වන අලි අනතුරු වළක්වන්න අවශ්‍ය ඒ තාක්ෂණ නිර්මාණය කරපු නව නිපැවුම නිර්මාණය කරලා මේ වෙන විට දායාද කරලා තියෙන්නේ අපේ පාසලේ සිසුවෙක්, අපේ රණතුංග සිසුවා. ඒක පාසලට සුවිශේෂ අභිමානයක් විදිහට දකිනවා. ඒ කටයුත්තේදී මට පරිසර අමාත්‍යාංශය සහ දුම්රිය දෙපාර්තමේන්තුවත් එක්ක ඒ කටයුතු සම්බන්ධීකරණය කරන්න අපේ മന്ത്രിතුමන් මනෝජ් රාජපක්ෂ මැතිතුමන් ලොකු මෙහෙයක් කරලා දුන්නා පාසලේ අභිමාන වෙනුවෙන්. මම ඒකත් මේ අවස්ථාව කරගන්න ඔබතුමාට මගේ ගෞරවය පිරිනවන්න මැතිතුමනි. ඒ වගේම බොහෝ නිර්මාණ මේ පාසලේ නිර්මාණය වෙනවා. විශිෂ්ටයන් නිර්මාණය වෙනවා. අපි පසුගිය වසර ගත්තොත් ශිෂ්‍යත්ව විභාගයේ පළාතේ පළවෙනි අභියු කළේ මේ පාසලෙන්. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අපි 95%ට ගෙනත් තියෙනවා. ඒ 9.7 ප්‍රමාණය 73ක් දරුවෝ 221යි විභාගයට පෙනී සිටියේ. කෑගල්ල කලාපයේ දෙවනි ස්ථානයේ රැඳිලා සිටිනවා. ගිය අවුරුද්දේ අපි ඉංජිනේරු පීඨයට දරුවෝ 9 දෙනෙක් යවුවා. භෞතික විද්‍යා පීඨයට දරුවෝ 33ක්, වෛද්‍ය පීඨයට ඒ ඇතුළු දරුවෝ 120ක් පමණ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබුවා. ඉතින් විශිෂ්ටත්වයට පත් වෙලා තියෙනවා අපේ පාසල අද ප්‍රතිඵල අනින්සා විෂය සමගාමී අංශයෙන් සහ සියලුම අංශවල. ඉතින් ඒක මම හිතන්නේ අභිමානයක්. ඒ වගේම තව පොඩි රහසක් කියන්න ඕන. ඒක තමයි මම හිතන්නේ අපේ ප්‍රධාන රාජ්‍ය අමුත්තා සහ මම ගැන මම හිතන්නේ අපි දෙන්න එතුමාත් එක මතක් කරයි පාසලේ සමකාලීනව. ඉතින් මම ඒක එතුමාට කියන්න ඉඩ තියෙනවද කියලාත් හිතුවා. නමුත් මම පොඩ්ඩක් මතක් කරා. ඒක ඔබ දැනගනි. ඉතින් ඒක යෝධ ශක්තියක්. කවදාවත් අපි දෙන්න හිතුවේ නෑ එක පන්තියේ එකට වාඩි වෙලා ඉන්නකොට එක ළඟ හොඳම යාළුවෝ විදිහට මේ පාසලේ මම විදුහල්පතිවරයාත් මේ දිස්ත්‍රික්කයේ වගේ ආසනයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා එතුමාත් වෙයි කියලා. ඉතින් දුවේ පුතේ ඔබට ඒක හොඳ ආදර්ශයක්. තමයිට ඔබ වාඩි වෙලා හිටියට ওই පුටුවේ ඔබ කවුරු වෙයිද කියන්න බෑ. ඒ නිසා ඔබ අනාගතය ගොඩනගා ගන්න. මේ වගේම මම වැඩිදුර කතා කරන්නේ මේ සුවිශේෂ අවස්ථාවේ අපේ ප්‍රධාන ආරායිත ගරු മന്ത്രിතුමන් ඇතුළු ඔබ පැමිණි ඔබ සියලු දෙනා ඊටාම ගෞරවයෙන් නැවත වාරයක් මේ අවස්ථාවේ පිළිගනිමින් අද දවසේ ඊටාම විශිෂ්ට විදිහට තාක්ෂණ අංශයේ දරුවන්, තාක්ෂණ ශිෂ්‍ය සංගමේ සභාපතිතුමා ඇතුළු දරුවන්, දෙමාපියන් සියලු දෙනා යෝධ ශක්තියක් ඇතුව මේ කටයුතු කරා. එක පවුලක් විදිහට අපි ඉදිරියට යන පාසලක්, බොහොම එකමුතු පාසලක්, විශිෂ්ට විනයක් තියෙන පාසලක්. ඉතින් ඒ ආශිර්වාදයත් එක්ක අපි කටයුතු කරන්නේ. අද දවසේ කටයුතු ඇතුළු විද්‍යාලීය තාක්ෂණාංශය පාසලේ කටයුතු දිනෙන් දින දිනේවා ජයග්‍රාහී දිනයක් වේවා කියලා අපට ප්‍රාර්ථනා කරමින් අද දවසේ මගේ පිළිගැනීම සහ අරගුණ පැහැදිලි කිරීමේ වචන ස්වල්පය අවසන් කරනවා. සියලු දෙනාටම දරුවන් සරණයි.
ටෙක්නිකෝ ඉන්ෆෝසා 2025 උසස් පෙළ තාක්ෂණික විෂය ධාරාවේ තාක්ෂණික දිනය නිමිත්තෙන් අද දවසේ පැවැත්වෙන මෙම උත්සවය සඳහා ඉතාමත් ගෞරවයෙන් වැඩම වදාළ දැදිගම සාර්චනාරක්ෂක බල මණ්ඩලයේ අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගෙන් පළමු අවසරව ඒ වගේම තෝලංගම මධ්‍ය විද්‍යාලයේ වත්මන් විදුහල්පති ජයකොඩි මැතිතුමනි ඒ වගේම තෝලංගම මධ්‍ය විද්‍යාලයේ අංශ ප්‍රධානී ආචාර්ය මණ්ඩලයේ සියලුම මහත්ම මහත්මීනි ඒ වගේම මේ අවස්ථාවට ආරාධනා ලැබ පැමිණ සිටින කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල අධ්‍යාපන කලාපයේ සහෝදර පාසල් නියෝජනය කරන ආචාර්ය මණ්ඩලයේ ගුරු බහතුනි ඒ වගේම දූ දරුවනි ඒ වගේම මගේ පාසලේ දැනට ඉගෙනුම ලබන මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න ආදරණීය දූ දරුවනි ඔබ සියලු දෙනාගෙන් අවසරයි. මම හිතනවා අද දවස ඊටම සුවිශේෂී දවසක්. ඒ තමයි අපි ජීවිතේ කවදාවත් නොහිතන අපි ජීවිතවල අපේක්ෂා නොකරන සමහර සිද්ධි හම්බිය සිද්ධි සිද්ධ වෙනවා. මොකද මම මගේ විෂය ධාරාව වෙන එකක්. මම හිතාගෙන හිටියේ මොන හරි ටිකක් ඉගෙනගෙන රස්සාවක් කරගෙන අර සාමාන්‍ය මිනිස්සු හිතන විදිහටම ජීවිතේ පවත්වන්න යනවා කියලා. ඇත්තට මෙහෙම හිතලා මං අවුරුද්දයි මාස දෙකක් මම ටිකක් ඉහළ වැටපක් සහිත රැකියාවක් මට කරන්න හම්බුණා. නමුත් දන්නේ හේතුව අර සත්‍යකුම්භ ජාතකයේ ගිරා පොතකින්ට වෙච්ච වැඩේ වුණා. අපේ ජයකොඩි විදුහල්පතිතුමා අපි කුඩා කල සිට එක පන්තිවල ඉගෙනගෙන ඊට පස්සේ සාමාන්‍ය පෙළදී අපි එකට ඉඳලා උසස් පෙළදී අපි පන්ති දෙකකට වැටෙනවා. මම ගණිත අංශයෙන් ඉගෙන ගන්නකොට බයෝ සයන්ස් පැත්තෙන් අපේ ජයකොඩි විදුහල්පතිතුමා අධ්‍යයනය කරනවා. හැබැයි අපි දෙන්නගේ ක්ලාස් රූම් දෙක තිබ්බේ එක ළඟ. හැබැයි අපි ඉන්ටර්වල් එකට කෑම කන්නේ එකට. මට මතකයි අපේ අරුණ ශාන්ත ගුණරත්න අපි තව හිටියා තාම සමීප යාළුවෝ. ඒ වගේම අපි දෙන්නට තව ඉතින් හරි හරි අපූර්ව කතා තියෙනවා. මොකද මේ වෙලාවේ මේ විශේෂ අදාළව වචන කිහිපයක් කියන්න කලින් ඒක කියන්න හිතුණා. මම සාමාන්‍යයෙන් කතා කරනකොට මොකුත් කලින් සැලසුම් කරලා කතා කරන කෙනෙක් නෙවෙයි. ඒක මගේ පුරුද්ද. ඉතින් අපි දෙන්න O level විභාගය ලියලා ඉවර වෙලා ඒ කාලේ අපේ ජයකොඩි විදුහල්පතිතුමාගේ ගෙදර තිබුණා පොඩි වෑන් එකක්. මට නම් ඒක කිට්ටුවකටවත් එන්න බෑ ඒ කාලේ. අපි හරි අමාරුවෙන් ඉගෙන ගත්ත අය අපේ අම්මයි තාත්තයි රැකියා කරා. අපේ ගෙදර අක්කටයි නංගිටයි මටයි ඒගොල්ලෝ උගන්වපු එක කරේ. සරලව කිව්වොත් ඉතින් අපි දුප්පත්. ඒ දුප්පත්කම තාම නැති වෙලා නේ. ඒතර අපි අමාරුයි පුතේ ඒ කාලේ. ඉතින් හැබැයි අපේ ජයකොඩි විදුහල්පතිතුමාගේ ගෙදර අපි නිතර යනවා නැවතිලා ඉන්නවා. ඉස්කෝලේදී බඩේ කැක්කුම මෙහෙම හැදිලා ටිකක් කලින් යනවා. ඔය වගේ වැඩ වෙනවා ඒ කාලේ. ඉතින් ඔහොම ගිහිල්ලා අපි O level කරලා ඉවරනාට පස්සේ ඒ වෑන් එක අරගෙන අපේ ගෙදර ගියා. මං හිතන්නේ විදුහල්පතිතුමාට මතකයි. මට හරි ආසයි දැන් ඩ්‍රයිවිං පුරුදු වෙන්න. මම ඩ්‍රයිවිං පුරුදු වෙන්න කියලා මයින් අහුවා ඩ්‍රයිවිං පුළුවන්ද කියලා. මං කිව්වා පුළුවන් කියලා. ජීවිතේට වාහනයකට නැගලා නැහැ. නැංග පළවෙනි වතාවෙම වෑන් එක හැප්පෙනවා. මං හිතන්නේ විදුහල්පතිතුමාට මතක ඇති. නේද? ඉතින් ඔහොම ඊටාම සොඳුරු අතීතයක් තිබුණා. ඊට පස්සේ ටික කාලෙකින් අපි උසස් අධ්‍යාපනයට යනකොට අපි අතර සමීප සම්බන්ධතාවය ටිකක් දුරස් වෙනවා. පසු කාලීනව මෙතුමා විදුහල්පති ලෙස ඉන්නවා කියලා අපිට තොරතුරු එනවා. මම මීට අවුරුදු 24කට කලින් මගේ මතකයේ හැටියට 3කට හෝ 4කට කලින් අවුරුද්දයි මාස දෙකක් කරපු රැකියාව පැත්තකට තියලා ඒකට ආයිබෝවන් කියලා පූර්ණ කාලීනව සමාජ ව්‍යාපාරයක වැඩ කරන්න හිතනවා. ඉතින් මේ සමාජ ව්‍යාපාරය ඇතුලේ වැඩ කරනකොට මම මගේ පාසලේ ආදිශ සංගමේ වැඩ
පොදු කටයුතු වලට නිරන්තර සම්බන්ධ වුණා. ඒක මගේ අර ගෙදරට යනවා වගේ දෙයක්. ඒ හින්දා තෝලංගම මේ මැදි විදුහල කියන්නේ එහෙම. මම එනකොට මැහුවේ මේ වේදිකාවේ තිබුණා ලීයක් ඩැමේජ් වෙලා සිදුරක්. ඒක තාම තියෙනවද වහලාද තියෙන්නේ කියලා. මොකද ඔය සිදුර නිසා අපේ පන්තියේම අපි චාල්ස් සර්ගෙනුත් වික්‍රම්පාල් සර්ගෙනුත් අපේ හිටපු පඤ්ඤානන්ද හම්දුරන්ගෙනුත් සැරටම ගුටි කාලා සතියක පන්ති තහනමකුත් වුණා අපිට. ඉතින් ඒවා බොහොම රසබර කතා. ඉතින් ඕවත් මට දැන් මතක් වෙනවා. ඉතින් ඔය කොහොම වුණත් ඉතින් අපි දෙන්න දෙපැත්තකට ගිහිල්ලා ආපහු තෝලංගම මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති උනාට පස්සේ විශේෂයෙන්ම සමකාලීනව කණ්ඩායම නියෝජනය කරපු අපේ 95 කණ්ඩායම විදිහටත් පුද්ගලිකව මටත් අසීමිත සතුටක් තිබුණා අපේ ජයකොඩි විදුහල්පතිතුමා මේ විද්‍යාලයේ විදුහල්පති වෙනකොට. ඉතින් මම සාමාන්‍යයෙන් වැඩ කරන්නේ ඊළඟදී මොකද්ද කියලා හිතන්නේ නැතුව. මට මේ මොහොතේ පැවරිච්ච කාර්යභාරය මම ඉටු කරන්න පුරුදු වෙච්ච කෙනෙක්. ඉතින් කාලයගේ හැබෑමෙන් ඉතිහාසයේ පළවෙනි වතාවට දැදිගම ආසනයේ ඇතුලේ ජනතාවගේ වැඩිම ජනවරමකින් තේරිපත් වුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදිහට මට තේරෙන්න අවස්ථාව හම්බෙලා තියෙනවා. මම හිතනවා ඒකට බලපාපු විශේෂ කාරණාවක්. ඒ කියන්නේ තාම දුෂ්කර කාල පරිච්ඡේදයන් අපි ගෙවා දමන්නම වෙනවා. ඊට පස්සේ තමයි වසන්තය එන්නේ. ඉතින් හැම වෙලාවෙම පුතේ අපිට ලැබුණ හැම දුෂ්කර මොහොතක්ම මම නම් සැලකුවේ ඒක ඔපචුනිටි එකක් විදිහට. ඒක නිසා මම හිතනවා අද මේ මොහොතේ මගේ රටේ දරුවන්ට මේ ප්‍රදේශයේ ආදරණීය මිනිස්සුන්ට වඩා යහපත් රටක් ගොඩනගන්න අන්න ඒ අවස්ථාව දැන් මම උදා කරගෙන තියෙනවා. ඒක නිසා මගේ පාසල සම්බන්ධවත් මේ පාසලේ අනාගතය සම්බන්ධවත් මම හිතන්නේ ඊටාම උවමනාවක් මේ පාසලේ දියුණුව සම්බන්ධවත් ඊටාම උවමනාවක් හැඟීමක් මට තියෙනවා. ඒ සම්බන්ධව කටයුතු කිරීම පිළිබඳ ඉදිරියේදී පාසලේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිරීම පිළිබඳව මට උවමනාවක් හැදිලා තියෙනවා. ඉතින් අපි මම හිතන්නේ දැන් කතාව පවත්වනට වඩා මගේ හිත යනවා මේ තිරේ දිස් වෙන රූප රාමු දිහා බලන්න. මොකද මම අපි තමයි ඔය ඉන්නේ. ඉතින් විශේෂයෙන්ම ගත්තාම ඔයගොල්ලෝ දන්නවා ලෝකයේ ගොඩ නැගුවේ ඉංජිනේරු තාක්ෂණය. මේ ලෝකේ හැඩ කරලා තියෙන්නේ ජෛව පද්ධති තාක්ෂණය. මේ ලෝකේ විචිත්‍රවත් කරලා තියෙන්නේ විවිධත්වය. ඒ විවිධත්වය ඇතුලේ තමයි පුතේ අපූර්වත්වයේ ගොඩනගලා තියෙන්නේ. ආදි මිනිසාට පෙර ඔයගොල්ලෝ දන්නවා එක්තරා වානර ප්‍රභේදයකින් නූතන මානවයා දක්වා පරිණාමය සිද්ධ වුණා කියලා. ඔස්ට්‍රලෝපිතකස් කියන ඒ වානර ප්‍රභේදය තමයි නූතන ක්‍රොමැග්නන් මානවයා එහෙම නැත්නම් හෝමෝ සේපියන් කියන මානවයා දක්වාම පරිණාමවාදයේ ඉදිරියට අරගෙන එන්න මුල පිරුවේ. ඊටාම මේ ලෝකය විශේෂයෙන්ම භෞතික මේ පරිණාමයක් සිද්ධ වෙලා ඊට පස්සේ ඒක රසායනික පරිණාම ක්‍රියාවලියකට යටත් වෙලා ඊට පස්සේ ජීව පරිණාම ක්‍රියාවලියක් කරා තමයි මේ ලෝකයට විශේෂයෙන්ම අපිට විශේෂයෙන්ම මේ මිනිසුන් එහෙම නැත්නම් ජීවීන් එහෙම නැත්නම් සත්ත්ව සෛල නිර්මාණය වෙන්නේ. එතෙන් සිට විශේෂයෙන්ම වානරයාගේ මිදිලා නූතන මානවයා දක්වා පරිණාමයේදී ඔබ දන්නවා සුවිශේෂී කඩයින් ප්‍රමාණයක් අපි පහු කරලා තියෙනවා. ඒ තමයි පළවෙනි ඇටකටුව එහෙම නැත්නම් මුගුර අහසට විසිකිරීම කියන්නේ තාක්ෂණයේ මහා පිම්මක් පැනලා තියෙනවා. ඒක තුවක්කුවක උණ්ඩය අද ඒක අන්තර් මහද්වීපික බැලිස්ටික් මිසයිල් දක්වා තාක්ෂණයේ ඉදිරියට ඇවිල්ලා තියෙනවා. එහෙනම් පළවෙනි ට්‍රෝ එක කියලා කියන්නේ මේක මහා තාක්ෂණික පෙරලියක් සිද්ධ කරා. ඊට පස්සේ ඕගොල්ලෝ දන්නවා ගින්දර සොයා ගැනීම. මේ මානව ඉතිහාසයේ තවත් එක්තරා තාක්ෂණික පිම්මක් පයින්න සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරා ගින්දර සොයා ගැනීම. මේ ගින්දර හොයාගන්න කලින් හිටපු මේ මානව ආදී මානවයින්ට පුතේ අපිට වගේ මේ සුම්මට ලෙස වචන කතා කරන්න බෑ.
ඇයි සුමට ලෙස වචන කතා කරන්න බැරි? මේ ස්වරාලය මේ විදිහට දියුණු වෙලා තිබුණේ නැහැ. ඒක නිසා ඔය සිංහයෝ කොටි වලස්සු වගේ නිකන් අපිට ගොරවන හඬක් විතරයි. එහෙම තමයි එකිනෙකා අදහස් වමාරු කරගන්න පුළුවන්කම තිබුණේ. ඊට පස්සේ ගින්දර සොයා ගැනීමත් එක්ක මොකද වෙන්නේ? අපේ ස්වරාලයේ ලොකු වෙනස්කම් සිද්ධ වෙනවා. මස් පුච්චලා කන්න පටන් ගත්තා ඒ කාලේ. එහෙනම් මස් පුච්චලා කන්න පටන් ගත්තාට පස්සේ තමයි මිනිස් පරිණාමයේ විශේෂම ස්වරාලයේ වෙනස් වීම සිද්ධ වෙනවා. වෙලා භාෂාවන් බවට පත් වෙනවා. ඇත්තටම භාෂාවක් හැදෙන්න කලින් තිබුණේ අබිරූපණ තිබුණේ. කැලයට ගිහිල්ලා සතෙක් දඩයන් කරගෙන තමන්ගේ ආහාර නිෂ්පාදනය කරගන්න ආකාරය ඒ කාලේ ප්‍රාථමික සාමූහික සමාජයේ මිනිසා තමන්ගේ රැහේ අයට ගෙදර ඇවිල්ලා පෙන්නනවා රඟ දක්වනවා කියලා දෙන විදිහ තමයි අබිරූපණ විදිහට ආවා. පසු කාලීන මේවා නර්තන විදිහටත් ඉදිරිපත් වුණා. අපි අද වැදි නැටුම් කියන සංස්කෘතිය වල ඒවා නෘත්‍ය නාට්‍ය විදිහට ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒකට භාෂාව අතරමැදදී එකතු වෙලා ඊට පස්සේ ඒවා තවත් ඊටාම දියුණු තැනකට අරගෙන තියෙනවා. ඒ කියන්නේ තාක්ෂණය සහ සෞන්දර්යය කියන්නේ හැම වෙලාවෙම එකක් ලෙස පැවතිලා තියෙනවා. එහෙනම් පළමුව ගින්දර සොයා ගැනීම. ඒ වගේම තව ඊටමත් ඓතිහාසික විද්‍යාත්මක සොයා ගැනීමක් වෙනවා. ඒ තමයි දුන්න ඊතලයේ සොයා ගැනීම. දුන්න ඊතලයේ සොයා ගැනීමත් එක්ක අපේ මිනිස් සමාජයේ තව ටිකක් ඉස්සරහට යනවා. නිෂ්පාදන මෙවලම් දියුණු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ මිනිසුන්ගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න වැඩි ඉඩක් හම්බ වෙනවා. මස් මාංශ වැඩියෙන් අනුභව කරනකොට මොලේ විශේෂ කොටස් වර්ධනය වෙන්න පටන් ගන්නවා. අන්න ක්‍රමානුකූලව ටිකක් දියුණු මානවයා බවට පරිණාමය වෙලා ඉස්සරහට එනවා. ඊට පස්සේ මේ මිනිසා දුන්න ඊතලයේ සොයාගත්තට පස්සේ තවත් ඓතිහාසික සොයා ගැනීමක් කරනවා. ඒ තමයි රෝදේ සොයා ගැනීම. රෝදේ සොයා ගැනීම කියලා කියන්නේ ඊටාම විප්ලවීය ජයග්‍රහණයක් විද්‍යාවේ ඇතුලේ. එතනින් ඉස්සරහට ගිහිල්ලා ඉතින් බොහෝ දෑ හොයාගන්නවා. ගිහිල්ලා සිලිකන් චිප් එක සොයා ගැනීම. පසු කාලීනව ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා ඥාන තාක්ෂණය වගේ ලෝකෙට අලුත් තාක්ෂණයක් ඇවිල්ලා බොහෝ ප්‍රශ්න විසඳනවා. ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා නැනෝ ටෙක්නොලොජි එක. නැනෝ තාක්ෂණය හොයාගන්න. දැන් අපි එතනින් ඇවිල්ලා තියෙනවා AI යුගයට ඇවිල්ලා තියෙනවා. එතකොට ගත්තාම තාක්ෂණය කියලා කියන්නේ මේ ලෝකේ හැම වෙලාවෙම ගොඩනගපු හැඩ කරපු විෂය ධාරාවක්. ඉතින් අහේතුක මහත කියන්නේ අපේ ගුරුතුමනි මේ විෂය ධාරාවන් අපේ පාසල් පද්ධතියේ එන්න පරක් වුණා. මොකද අපි වගේ කොදෙව්වක ජීවත් වෙන මිනිස්සු හැමදාම කොදෙව්ව ඇතුලේ හිර කරලා තිබුණේ. යන්තම් මේ තොරතුරු තාක්ෂණයේ පිහිටෙන් දැන් අපේ දරුවන්ටත් ලෝකේ දකින්න විනිවිද යන්න අවස්ථාව හම්බෙලා තියෙනවා. ඒ නිසා තොරතුරු තාක්ෂණයත් ජෛව තාක්ෂණයත් ඒ වගේම ඉංජිනේරු තාක්ෂණයත් මේ සියල්ලම අද සුවිශාල කාර්යභාරයක් ලෝකෙට කරනවා වගේම මගේ මේ රටට කරමින් තියෙනවා. ඉතින් අපි දන්නවා විශේෂයෙන්ම ලෝකයේ ඕනෑම රටක් අද ඒ රට හෙට දවසේ පවතින්නේ කොතනද? ලෝකේ ස්ථානගත වෙන්නේ කොතනද කියන එක තීරණය වෙන්නේ දැනුම මත. තියෙන ස්වභාවික සම්පත් මතම නෙවෙයි. ජපානය වගේ රටක් ගත්තොත් අද ස්වභාවික සම්පත් පැත්තෙන් හිතුවොත් ජපානයක් ওই ගානට තියෙන්න බෑ. ජපානයක් ඒ ගානට තියෙන්න බෑ. ඒක නිසා දැනුම තමයි අද ලෝකේ රටක ප්‍රමිතිය, තත්ත්වය, ස්ථානය සනිටුහන් කරන්නේ. ඒක නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා දැනුමෙන් ඉතා නවීන දැනුමෙන් පොහොසත් අනාගත දරු පරම්පරාවක් හදන්න. රටක අනාගතයේ දකින්න කැඩපත තමයි අපේ දරුවෝ, අපේ ළමයි. ඒක නිසා ළමයිගේ පෝෂණය විතරක් නෙවෙයි තාක්ෂණයේ දියුණුව. ඒගොල්ලන්ට නවීන තාක්ෂණයත් එක්ක තමන්ගේ දැනුම පුළුල් කරගැනීම සඳහා අවස්ථාව සැලසීම මම හිතන්නේ රටක ජයග්‍රහණයට ප්‍රධානම අවත. ඒක නිසා විශේෂයෙන්ම අපි රජයේ නියෝජනය කරන අය විදිහට අධ්‍යාපනය සඳහා මේ වසරේ අයවැයෙන් අපි වෙනදා වෙන් කරනවට වඩා රුපියල් විශේෂයෙන්ම ගත මුදල් 5 ගුණයක් විතර වෙන් කරලා තියෙනවා අධ්‍යාපනය වෙනුවෙන්. ඒ වගේමයි සෞඛ්‍ය, ක්‍රීඩාව මේ සියලු දේටම ඊටම වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කරන්න අපි ආණ්ඩුව විදිහට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි පටන් ගන්නවා අපේ දරුවන්ගෙන් අපි පටන් ගන්නවා මිනිස්සු ගාව තියෙන ජනතාව අතර තියෙන ආකල්ප මේ වෙනස්කම් වෙනස් කරන වැඩේ අපි පටන් ගන්නවා ආරම්භ කරලා තියෙනවා. ඒක අපිට තව බොහෝ දුර යන්න තියෙනවා. ඒක නිසා අපි විශේෂයෙන්ම හිතනවා අවුරුදු දශක ගණනාවකට පස්සේ අපේ රටේ ජනතාව
අපේ රට මේ නවීන ලෝකයට අනාගත ලෝකයට යන්න පුළුවන් විදිහට අවශ්‍ය ආරම්භය අරගෙන අපි නිවැරදි පීල්ලට දාගෙන තියෙනවා. ඉතින් ඒකේ තව බොහෝ දුර යන්න තියෙනවා. අපිට සෑහෙන්න කැප වෙන්න වෙනවා. වැඩ කරන්න වෙනවා. වෙහෙස මහන්සි වෙන්න වෙනවා. මිනිස්සු වැඩ කරන්න ඕන. ඒකට තමයි අපි මේ මෙහෙම හැදිලා තියෙන්නේ. මේ දෑත කියලා කියන්නේ මිනිස් මොලේ බාහිර උපාංගය. ඔගොල්ලෝ කවුරුත් දන්නවා මේ විදිහට ඇඟිලි වෙන් වෙලා නැහැ පුතේ වානරෙන්ගේ. ඒතකොට අපේ මේ ඇඟිලි වලින් මේ මොට්ට ඇඟිලි තුඩු වලින් ඉතා සියුම් අල්පෙනිති පවා අපිට ගන්න පුළුවන්. ඒ තරම් ලොකු කාර්යභාරයක් කරන්න පුළුවන් විදිහට තමයි අපේ මේ දෑත් සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට ලැබිලා තියෙන ඉතාම දියුණු මොළය නේද? විශේෂයෙන්ම ගත්තම ඉතාම ලොකු කැපැසිටි එකක් තියෙන, ධාරිතාවයක් තියෙන මොළයක් අපිට දීලා තියෙනවා. නේද? මිනිස් සිරුරේ තියෙන ඉතාම ආශ්චර්යමත්ම වස්තුව මොකද්ද? මොළය. ඒකෙන් කොච්චර දෙයක් කරන්න පුළුවන්. අද අපේ දරුවෝ නේද? මේ කරලා තියෙන වැඩ බලන්න මේ මිනිස් මොළය. හැබැයි මේ මිනිස් මොළය ක්‍රියාත්මක වෙන්නේ මේ මුළු ශරීරයම සම්බන්ධයි මේකට. ඒක තමයි මිනිස් මොළය හුදකලාව ගත්තොත් මිනිස් මොළයට දෙයක් කරන්න බෑ. අපේ ඇස්, අපේ කන්, ඒ වගේම අපේ අංගපසක අනිත් අවයවයන් මේ සියල්ලම අපේ මිනිස් මොළය එක්ක සම්බන්ධයි. එහෙනම් මේ මිනිස් මොළයට ධාරිතාවයක් තියෙන බව ඇත්ත. හැබැයි ඒකට සීමාවක් තියෙනවා. විශේෂයෙන්ම ගත්තාම ඔයගොල්ලෝ දන්නවා ස්ථීර මතකය සහ తాවකාලික මතකය කියලා දෙකක් මිනිස් මොළේ තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් අපිට ඊටාමත් සංවේදනීය, ඒ කියන්නේ ප්‍රබල දුක හෝ සතුට සහ ඊටාමත් තියුණු කාරණා අපේ ජීවිතවල අපේ ස්ථීර මතකේ කරා අරගෙන යනවා. හැබැයි සාමාන්‍යයෙන් ගත්තොත් මේ විශේෂ ධාරාවන් සමහර කාරණා සූත්‍ර නේද? ඕවා නම් අපිට මතක හිටිනවා හරි අඩුයි. හැබැයි දැන් తాවකාලික මතකයේ තිබිලා ටික දවසක් යනකම් බලනවා මෙයා නැවත ඒ දේ මතක් කරයිද? ඒක ඕන දෙයක්ද? එපා දෙයක්ද කියලා අපේ මිනිස් මොලේ කල්පනා කරලා ටික දවසකින් හිමීට ඉරේස් වෙනවා. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනකම තියෙනවා? අපේ මිනිස් මොලේ හරියට මේන්ටේන් කරන්න පුළුවන් නම් මොලේ කළමනාකරණය කරගන්න පුළුවන් වුණොත් දුවේ පුතේ අන්න එතන විශිෂ්ටය බිහි වෙනවා. එහෙනම් අපි සතු හැම දරුවෙකුටම තියෙන මේ මොලය, මිනිස් මොලය නේද? සුවිශේෂී ඉතාම මේ කියන්නේ කුඩා ප්‍රමාණ වෙනස්කමක් කර බොහෝ සාපේක්ෂව ගත්තොත් බොහෝ දරුවන්ට මේ මිනිස් මොලය හරියට කළමනාකරණය කරගත්තොත් ඕගොල්ලන්ට තාමත් දීප්තිමත් අනාගතයක් ගොඩනගා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම මේ තාක්ෂණික විෂය ධාරාවන් කියලා කියන්නේ එහෙම එකක් මම විශ්වාස කරනවා. මම හිතන්නේ කලා අංශය නියෝජනය කරන ගුරුවරු නැති ඇති. මම විශ්වාස කරනවා විශේෂයෙන්ම මේ තාක්ෂණික විෂය ධාරාවන්, විද්‍යා විෂය ධාරාවන්, ගණිතය වැනි විෂයන් කරාට පස්සේ ඒ හැමෝම තුල හැදෙනවා තව සුවිශේෂී ලක්ෂණ ටිකක්. හරි ඉක්මනට ඩිසිෂන් ගන්න පුළුවන්. ඒ වගේම ගන්න තීරණය ගොඩාක් පිට නිවැරදි. තව කෙනෙක් හිතනවට වඩා පියවර දෙක තුනක් ඉස්සරහින් හිතන්න කටයුතු කරන්න පුළුවන්. ඒක ජීවිතේ හැම තැනකදීම වාසි. මම විශේෂයෙන්ම ඔයගොල්ලෝ දන්නවා මම මහජන නියෝජිතයෙක්. හැබැයි සාම්ප්‍රදායික ගතානුගතික මහජන නියෝජිතයෙක් නෙවෙයි. ඇත්තටම මම මේ ඇඳුමට ආස නැහැ. මේ කපටි සූට් එකට ආස නැහැ. නමුත් සම්ප්‍රදායක් තියෙනවා පාර්ලිමේන්තුවේ මේ සූට් එක අඳින්න ඕනේ. ඉතින් අද මම පාර්ලිමේන්තුවට යන්නත් ඕන. ඒක නිසා මේ උත්සවයට ඇවිල්ලා යන්න ඕන නිසාමත් මට මේක අඳින්න උනා. මොකද මේ ඇඳුමෙන් ගොඩක් දේවල් වහලා තිබ්බ කාලයක්. මේක හරි ලස්සන ඇඳුමක්. ඒකට ඇඳුම අඳින මිනිස්සුත් ලස්සන වෙන්න ඕන. නේද? නැත්නම් අර නස්රුදීන්ට වෙච්ච වැඩේ මට වෙන්නේ. නේද? එහෙනම් ඒ ඇඳුම අඳිනකොට ලස්සන මිනිස්සුන් ඉඳ රටක පාලකයෝ තීන්දුව తీරන ගන්න කණ්ඩායම ඉතාම බුද්ධිමත් වගේම මානවවාදී මිනිසුන් බවට පත් වෙනවා. ඔය හැම එකම ගොඩ නැගෙන්න ඕගොල්ලෝ කරන මේ තාක්ෂණික විෂය ධාරාව ඉවහල් වෙලා තියෙනවා. එහෙනම් අපි හැම වෙලාවෙම ඉගෙන ගන්න ඕනකම තියෙන්නේ විභාග සමත් වීමම නෙවෙයි. අධ්‍යාපනයේ ඇත්ත අර්ථයේ ප්‍රායෝගික මිනිසා බිහි කිරීම. මේ මිනිසට ඉතාම හොඳ සංස්කෘතික ජීවිතයක් තියෙන්න ඕන. මේ හැම එක ඇතුළෙම මිනිස්සුන්ට සංස්කෘතික ජීවිතේ නැතුව ගීතයට, කලාවට, සබහාදහම්, පරිසරයේ රසවින්දනය මේ මුකුත් නැති වුණාට පස්සේ එතන ඉන්නේ යාන්ත්‍රික මිනිසෙක්. හුදකලා වෙච්ච යාන්ත්‍රික මිනිසෙක්. අපි ගොඩනගිය යුත්තේ, තනිය යුත්තේ තාක්ෂණයෙන් පිරිපුන්, දැනුම්ෙන් පිරිපුන් අලුත් ලෝකේ හඹා ගන්න යන්න පුළුවන්. දියුණු විශේෂයෙන්ම ගත්තොත් මානව හිතවාදී දියුණු සංස්කෘතික මිනිසා ගොඩනැගීමට මං හිතන්නේ මේ තාක්ෂණික දිනේදී මං හිතන්නේ ඔයගොල්ලෝ හැමෝම අවධානය යොමු කරා. මම හිතනවා මගේ පැත්තෙන් අපි තාක්ෂණයෙන් ඉස්සරහට යනවා වගේම
ජය කෙහෙලි නංවනවා වගේම මෙන්න මේ දිනු තාක්ෂණික මිනිස්සුත් අපි අතර ගොඩනගා ගන්න ඕනේ විදුහල්පති. ඒ වගේම වචනයක් කියන්න ඕනේ. නැත්තම් මේක අඩුවක්. විශේෂයෙන්ම අපේ ජයගොඩ විදුහල්පතිතුමා මේ පාසලට ආවට පස්සේ අපි ඉස්සර ලංකාවේ ඕන තැනක ගිහිල්ලා තෝලංගමුව ඒ කාලේ අපි කියන්නේ මධ්‍ය මහා විද්‍යාලය කියලා. තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලය කියපුවාම අපි හරි ආඩම්බරෙන් කියන්නේ ඇයි? තාමත් ඒකේ විදිහට රැකිලා තිනවා. ඒක වෙන්නම කල්චර් එකක්. ඒක වෙනම කල්චර්. මට මතකයි මම බදුල්ලේ වැඩ කරන කාලේ තෝලංගමුව මධ්‍ය විද්‍යාලයේ පරණි ආදි ශිෂ්‍යව අපට හම්බෙලා තියෙනවා. ඒ හම්බෙච්ච ගමන් අපිට යාළුවෝ හම්බුනවා. මම මගේ පුතා වන්දරනායක විද්‍යාලයට ඇතුළත් කරන්න යනකොට අපේ ප්‍රියන්ත අයියා හොස්ටල් එකේ හිටිය මට මතකයි. ප්‍රියන්ත අයියා නියෝජ්‍ය විදුහල්පති. ඉතින් ඒක අපි මේ ඉස්කෝලෙන් කියලා හේවලා නෙමෙයි. තියෙන වැඩ ඔක්කොම අතහැරලා ඉන්න මොකද්ද මල්ලි වෙන්න ඕන? ඔයා රස්ತೆ අදු කරන්න බෑ. නේද? එහෙම සංස්කෘතියක් මේ පාසල ඇතුලේ තිබුණා සහෝදරයෝ වගේ. ඒ වගේම අපේ පාසල පිහිටලා තියෙන්නේ අධ්‍යාපනයේට සමාජීය පැවැත්ම දරුවෙක් ගොඩනගන වැඩේදීත් පාරිසරිකව ගත්තත් හොන්දට පෙනහළු පිරෙන්න හුස්ම ගන්න පුළුවන් පරිසරයක. එහෙනම් මේ පාසලෙන් ඉගෙන ගත්ත දරුවෝ ඉහළටම ගියා අය ඉන්නේ. ඉතින් අපේ විදුහල්පතිතුමාට පුළුවන් වුණා පහුගිය කාල පරිච්ඡේදය තුළ අපේ පාසල සෑම අංශයකින්ම ඉහළට ගේන්න. විශේෂයෙන්ම මේ පාසලේ භෞතික සම්පත් පැත්තේදී ඉතාම ඉහළ තැනකට අද ගෙනත් තියෙනවා. ඒ වගේම අධ්‍යයන කටයුතු. ඒක ශිෂ්‍යත්ව විභාගයේදී මම හිතන්නේ මේ සැරේ අපිත් එක්කම ඉගෙන ගත්ත අපේ කෝලිත වර්ණසිරිගේ පුතා පලාතේම පළවෙනි ස්ථානේ නේ. පළවෙනි ස්ථානයේ බවට පත් වීම නේද මේ ඉස්කෝලේ ජයග්‍රහණයක් විදිහට තියෙනවා. අද රොයල් එකට ගිහිල්ලා ඉතින් හොඳට අධ්‍යාපනය කරන ශිෂ්‍යෙක් අභිහි කරලා තියෙනවා. ශිෂ්‍යත්වයෙන් ඉතාම ඉහළ ජයග්‍රහණ පෙන්නලා තියෙනවා. ඒ වගේම තමයි ඕ ලෙවල් විභාගයේ විශේෂයෙන්ම මේ පාසල ඇතුලේ පහුගිය අවුරුදු ගණනාව තුළම අපි දැක්කා සමහර ප්‍රස්ථාර ගත කරලා බලපුවම තේරෙනවා ඉතාම හොඳ වර්ධනයක් අත්පත් කරලා දෙන්න ආචාර්ය මණ්ඩලයත් ඒ වගේම විහිස මහන්සිච්ච දරුවොත් ඔය සියල්ලටම නායකත්වයේ දීපු අපේ විදුහල්පතිතුමාට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම උසස් පෙළ මට මතකයි මීට ඉහත අවුරුද්දකදී අපිට බයෝ සයන්ස් වලින් එක දරුවෙක් නේද දිස්ත්‍රික්කයේ පළවෙනියා බවට පත් වෙලා අයිලන්ඩ් රෑන්ක් එකකට යවන්න මීට අවුරුද්දකට දෙකකට කලින් සමත් වුණා. වගේම උසස් පෙළ විශේෂයෙන්ම වෛද්‍ය පීඨයට, ඉංජිනේරු පීඨයට, තාක්ෂණික පීඨයට වගේම අනිකුත් සියලුම විෂය ධාරාවන් ඇතුලේ විශ්වවිද්‍යාලයට යන්න වරම් අරන් දුන්න ප්‍රමාණය එන්න මේ ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේමයි ක්‍රීඩා. ඒ වගේම තමයි අංශ පහෙන්ම අධ්‍යයන කටයුතු කරන්න තියෙන පාසලක් කෑගල්ල දිස්ත්‍රික්කේ තියෙනවා නම් මම හිතන්නේ තෝලංගම මැදි විදුහල තමයි අංශ පහෙන්මනේ කලා ධාරාව, විද්‍යා විෂය ධාරාව, වාණිජ්‍ය ධාරාව, ඒ වගේම ටෙක් පැත්ත ඊට පස්සේ ගත්තාම වෘත්තීය වේදිය. මේ අංශ පහෙන්ම අධ්‍යාපනය හදාරන්න පුළුවන් පාසලක් තියෙනවා නම් අද අපේ පාසල මගේ පාසලයි. ඉතින් අපිට ආඩම්බරයක් තියෙනවා. ඒ වගේම මේ පාසලට එනකොට එදා තිබ්බ හැඟීම ඒ විදිහටම පිරලා තියෙනවා. මට එක වෙලාවක අපේ ඉස්කෝලේට එනකොට විවිධ සංවර්ධන වැඩ එහෙම නැත්නම් අපේ පිට්ටනිය පුළුල් කිරීම වගේ වැඩවලදී අපි අර ඇහැට හුරු වෙලා තිබ්බ අපි පිට දීගෙන හිටපු අපි සෙවන ලැබපු ගස් ටිකක් ඉවත් කරන්න වෙලා තිබුණා. ඉතින් අපි ඔබතුමාට මතකයි මම මූලික වෙලා අපේ 95 කණ්ඩායමට යෝජනාවක් දාලා අපි පිට්ටනිය වටේ ගස් ටික හිටවන එක සහ පාර දෙපැත්තේ කපිලා අයියා එක්ක ගස් ටිකක් හිටවලා අපි පොඩ්ඩක් අපිට ඒ තිබුණ පරිසරය ආයෙ ගන්න බෑ. නමුත් අපේ අනාගත දරුවන්ට හරි සෙවනක් දෙන්න අපි යම් ව්‍යාපෘති ටිකක් කරා. ඒ වගේම අපේ අමිල සර් අපි කට්ටියම මැදිහත් වෙලා අපේ 95 කණ්ඩායම විදිහට අපි මේ පාසලට කරා. දැන් මට පුළුවන්කම තියෙනවා මේ පාසලේ අනාගතය වෙනුවෙන් යමක් කරන්න. ඒක මගේ පාසල. මගේ අම්මා වගේ. ඒක නිසා මේ පාසලේ අවශ්‍යතාවයන් ටික මේ පාසලේ අනාගත මගේ දූ දරුවන්ට නංගිට මල්ලිට හොඳට ඉගෙන ගන්න පුළුවන් හොඳ පාසලක් බවට පත් කරන්න අවශ්‍ය මැදිහත් වීම සහයෝගය ලබා දෙන්න මම දෙපාරක් හිතන්නේ නෑ. ඒ නිසා විදුහල්පතිතුමත් ආචාර්ය මණ්ඩලයත් ඉස්සරහා විශේෂයෙන්ම මේ විශේෂ අවස්ථාවේ මම කියන්නේ මේ ආසනයේ සංවිධායකයා විදිහටත් විශේෂයෙන්ම ආණ්ඩුවේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපති විදිහටත් ඒ හැකියාව මට තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ කොහොම වුණත් මගේ උපරිම ශක්තිය යොදමින් මේ පාසලේ ඉදිරි උන්නතිය වෙනුවෙන් කටයුතු කරන්න පොරොන්දු වෙන ගමන්ම අද දවසේ මම පාර්ලිමේන්තුවට ඇත්තටම යන්න තියෙනවා පුළුවන් තරම් ඉක්මනට විශේෂ පනතක් ගේන්න තියෙනවා. එතකොට පාර්ලිමේන්තුව තුළ මැදිහත් වෙන්න ඕන. ඒ වගේම තව යම් ඛේදනීය ප්‍රවෘත්තියකුත් එක්ක තමයි ඉන්නේ. ඊටාම සමීපව කුළුපගව වැඩ කරපු අපි 7-8 දෙනා අතර හිටපු ඊටාම ලිංගතු සහෝදරයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දැන් සමවරන් තියෙනවා. ඒ පිළිබඳව බරපතල කම්පනයක් තියාගෙනත් ඊයේ පාන්දර 5 විතර නිකන් නිදිමරලා
ඒත් අද දවසේ මේ උත්සවයට කෙසේ හෝ වෙලාවට එන්න ඕන කියන ප්‍රයත්නයේ ධර්මයෙන් තමයි අද මේ අවස්ථාවට සම්බන්ධ කොහොම වුණත් මම මේ අවස්ථාවට සම්බන්ධ කර ගැනීමට විදුහල්පතිතුමා ඒ වගේම අංශ ප්‍රධානී ආචාර්ය මණ්ඩලය වගේම මේ උත්සවයේ සංවිධානය කටයුතු කරපු සියලුම දෙනා මට ආරාධනා කිරීම සම්බන්ධව සියලුම දෙනාට ඉතාමත් ගෞරවයෙන් යුතුව ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මාව මෙතෙන්ට ගෙන්නගෙන මේ උත්සවයේදී ලබා දීපු ඒ ගෞරවය විශේෂයෙන්ම ඒ ලබා දීපු ආචාර්ය සම්බන්ධවත් විදුහල්පතිතුමා ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලයටත් අපේ දූ දරුවන්ටත් ස්තුතිවන්ත වෙමින් 2025 ටෙක්නිකෝ ඉන්ෆෝසා මේ ප්‍රදර්ශනයේ සහ මේ උත්සවයටත් මේ සංවිධානය කරපු සියලුම දෙනාටත් 2026 වර්ෂයේ මීට වඩා ඉතා දීප්තිමත් ඒ වගේම සාර්ථක උත්සවයක් සංවිධානය කර ගැනීමට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. ඔබ සැම සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. මන් නිහඬනවා. බොහොම පාසලේ නියමුවානන් අයු ජයකොඩි මැතිතුමනි ඔබගෙන් අවසර ඒ වගේම පාසලේ ආචාර්ය මණ්ඩලයේ ඔබ සියලු දෙනාගෙන්ද ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වූ ආරාධිත පාසල්වල ගුරු භවතුන් ඔබගෙන්න ඒ හා සැපැමිණි සිසු දරු ඔබගෙන්න අවසරයි. අද අපේ තාක්ෂණ දිනේ තාක්ෂණාංශයේ තාක්ෂණ දිනය මම හිතන්නේ මේ මටත් ගොඩක් සතුටුයි තාක්ෂණාංශයේ අංශ ප්‍රධාන විදියට සමහර අයිටම් නම් මේ මම ඇත්තටම මේ දැනගෙන හිටියෙත් නෑ මේ මෙහෙම කරයි කියලා. ගොඩාක් සාර්ථකයි කියලා මට හිතෙනවා. මේ ගොඩාක්ම සතුටුයි මේ අපේ අංශය ගැන තාක්ෂණ අංශය ගැන. ඒ වගේම මම චුට්ටක් ස්තුති කරන්න ඉස්සෙල්ලා කියන්න ඕනේ
ඇත්තටම ගොඩාක් මේ අපේ ළමයි ටික ලොකු කැපකිරීමක් කරා. මට මේ කියන්න ඕනේ ඉස්සල්ලාම මේ තාක්ෂණ දිනය අපි පවත්වමු කියලා කියපු වෙලාවේ මෙච්චර කාලයක් අපි තාක්ෂණ දිනයක් කරේ නැහැ. 2019 තාක්ෂණ දිනය පැවැත්වුවාට පස්සේ විවිධ ආකාරයේ හේතුන් මත කොරෝනා වෛරස් ඒ වගේ දේවල් මත අපිට බැරි වුණා. ඊට පස්සේ මේ අපේ පාසලේ තියෙන දෙවැනි තාක්ෂණ දිනය තමයි අද පැවැත්වුවේ. ඉතින් අතරම මේ ළමයිගේ 12-13 වසරේ ළමයිගේ අවශ්‍යතාවය මත ඒගොල්ලන්ගේ උනන්දුව කැපවීම මත තමයි මේකට අවසර දීලා මේක පටන් ගත්තේ. හැබැයි තාක්ෂණ දිනය කියලා පටන් ගන්නකොට මම කිව්වා මේකට ව්‍යාපෘති යෝජනාවක් ඕනේ කියලා. ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක. ඉතින් අතන මේක හරි සාර්ථක විදිහටම කරලා දුන්නා මේ විදිහට. මේක තමයි අපේ ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක. මේක ගිය අවුරුද්දේ 8 වෙනි මාසෙ විතර තමයි මේ ප්‍රොපෝසල් එක හැදුවේ. මේ හැම දෙයක්ම කරේ ළමයි. මේක බයින්ඩින් කරන එක පවා ළමයි කරේ. ඉතින් මේක ඒගොල්ලන්ගේ හැකියාව. එතකොට මේකට අනුව අතරම මේ වැඩසටහන හරි සාර්ථකව පැවතුණා. මේකට සමගාමීව ඒගොල්ලෝ දැන් අපි මේකට අවශ්‍ය මුදල් හොයාගන්න බොහෝ දේවල් කරා. ඒ කියන්නේ වාහන සේදීමේ වැඩසටහනක් දියත් කරා. ඊළඟට පොළ ව්‍යාපෘතියක් කරා. ඊට පස්සේ ශ්‍රෝණිය එක සම්බන්ධව ඒ වගේ ආදායමක් අරගත්තා. ඊට අමතරව මේ පාසලේ විවේක අවස්ථාවලදී යම් දේවල් අයිස්ක්‍රීම් මේ වගේ දේවල් ඇත්තටම විකුණලා තමයි මේකට සල්ලි හොයාගත්තේ. ඉතින් මේ මට කියන්න ඕනේ මේ හැම කෙනාම අපේ ළමයි 100ක් විතර ඉන්නවා. පන්ති 2 12 13 ගොඩාක් නෑ. ඇත්තටම කියනවා නම් අපි අපේ සෙක්ෂන් එක ගත්තොත් එහෙම මේ පළාතේ අපිට මේ කිසිම සම්පතක් නැහැ. මම හිතන්නේ තාක්ෂණ විෂය අරගෙන යන සබරගමු පළාතේ පාසල්වල තාක්ෂණ විද්‍යාගාරයක් නැති එකම පාසල තමයි තෝලංගම. එතකොට අපි තාක්ෂණ විද්‍යාගාරයක් නැතුව බොහොම අමාරුවෙන් මේ පන්ති 12 පන්ති දෙකක් 13 පන්ති දෙකක් ඒ අතරේ ඉංජිනේරින් ටෙක්නොලොජි පන්තියයි ඊළඟට BSc පන්තියයි ওই විදිහට දාගෙන තමයි මේ කරගෙන යන්නේ. අපිට තියෙන අඩුම සම්පත් වලින් අපි උපරිම ප්‍රයෝජනය අරගෙන තමයි මේ ළමයින්ට මේ කොටස් ටික කරගෙන යන්නේ. I think මේ විදිහට තමයි අපි මේ ඉච්චර කාලයක් දිගටම ආවේ. ඉතින් සර් අපිට සෙක්ෂන් එකක් විදිහට මේ බිල්ඩින් එක ප්‍රධාන ගොඩනැගිල්ලේ පන්ති කාමර දීලා තියෙනවා. ඉතින් ඒකටත් ඇත්තට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අපි ඉස්සරලාම මේ පන්තිය පටන් ගන්නකොට වර්ක්ෂොප් එකේ තමයි පටන් ගත්තේ. එතකොට ඩෙස්ක් පුටු ඔක්කොම ළමයි හැදුවේ. වෙල්ඩින් කරලා ලෑලි ගෙනල්ලා ඔක්කොම අවශ්‍ය ඩෙස්ක් පුටු ටික ළමයි හැදුවේ. එතකොට අපි හැමදාම කරේ අඩුපාඩු වෙන ඩෙස්ක් පුටු ළමයි ලැබුවම තමයි හැදුවේ. වෙල්ඩින් කරන්න ළමයි ලෑලි ගෙනල්ලා ඒවා හයි කරලා ඩෙස්ක් පුටු ඒවා හරි ගස්සගත්තා. ළමයිගේ මහසියෙන් මේ දක්වාම මේ ටික කරගෙන ගියා. ඉතින් අපිට ඉඩ අවස්ථාව ලබා දීම ගැන විදුහල්පතිතුමාට ඇත්තටම විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා තමයි අපිට මෙච්චර දුරක් මේ ක්‍රමයට හරි එන්න පුළුවන් වුණේ. අපි ඉස්සල්ලාම තිබුණේ වර්ක්ෂොප් එකේ එක පන්තියක් තිබ්බේ. හිතා ගන්න පුළුවන් මේ ඔක්කොමලා දන්නේ වර්ක්ෂොප් එකක පන්තියක් තියන්න බෑනේ. වර්ක් බෙන්ච් ඒවා මේවා තියාගෙන. ඉතින් කොහොම හරි මේ විදිහට කරගෙන ආවා 2019 2016 තමයි පටන් ගත්තේ ඉස්සල්ලාම 19 විභාගෙට ලිව්වේ. ඉතින් ওই විදිහට තමයි අපේ ගමන් මඟ. ඉතින් අද දවසේ තාක්ෂණ දිනයත් එක්ක මම ගොඩාක්ම සතුටු වෙනවා. අපි ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා කියලා මට දැනෙනවා. I think මේ සම්බන්ධය මෙතන නැති වුණත් අපේ ගරුතර ස්වාමින් වහන්සේට
මම බොහොම ගෞරවනීය ස්තුතිය පුද කරනවා මේ අවස්ථාවට සම්බන්ධ වීම ගැන. ඒ වගේම අපේ ආදි ශිෂ්‍යයෙක් වන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් රාජපක්ෂ මැතිතුමන්ටත් මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා මේ අවස්ථාවේදී. ඒ වගේම අප පාසලේ නියමුවා නම් අපිට හැම වෙලාවකම කොටින්ම කියනවා නැති බැරි අවස්ථාවකටත් පිහිට වෙනවා. හැම ගැටලුවකදීම මොන හරි ක්‍රමයකින් මොකක් හරි කියලා මෙහෙම කරමු කියලා අපිව දිරි ගන්නලා ළමයි දිරි ගන්නලා බෑ කියන්නේ නැහැ ඒක කොහොම හරි කරමු කියන තැන ඉඳලා අපිට පුදුම සහයෝගයක් දෙන්නේ. ඇත්තටම අර සර්ගේ කතාවේ කියුණා අපි මේ එක පවුලක් වාගේ තමයි මේ තෝලංගම මධ්‍ය විද්‍යාලය කියන එකේ අපි අරගෙන යන්නේ. ඉතින් හැම කෙනාටම පුළුවන් විදිහට උදව් කරන මට්ටමේ තමයි ඉන්නේ. ඉතින් ඒක ඇත්තටම අපේ නියමුවාණන්ගේ දක්ෂතාවය තමයි. ඉතින් එතුමන්ටත් මම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට සපමෙමින් සම්බන්ධයෙන්ුත් මේ අවස්ථාවක් අපිට පවත්වාගෙන යන්න අවසර ලබා දීම සම්බන්ධයෙන්ුත් ඒ වගේම අප පාසලේ අංශ ප්‍රධාන සියලු දෙනාටමත් අප පාසලේ ආචාර්ය මණ්ඩලයට ඒ වගේම අනධ්‍යයන කාර්ය මණ්ඩලයට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අප තාක්ෂණ අංශේ මම හිතන්නේ තාක්ෂණ දිනය කියලා ප්‍රකාශ වුණාට පස්සේ මේ ඉගැන්වීම් කටයුතු බොහොම හොඳටම කෙරුණා. ඉතින් මේ මෑත කාලවකවානුවේ ගොඩාක් වෙහෙස මහන්සි වෙලා අපේ ආචාර්ය මණ්ඩලය කියන්නේ තාක්ෂණ අංශයේ ගුරු බවතුන් ටික ගුරු මණ්ඩලයේ සියලු දෙනාම අත්‍තරම දිවාරය බලන්නේ නැතුව ඇවිල්ලා එළි වෙනකොනුත් ඇවිල්ලා ළමයි එක වැඩ කරපු අවස්ථා තිබුණා. ඉතින් ඒ සම්බන්ධයෙන් මම තාක්ෂණ අංශයේ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තාක්ෂණ අංශයේ ළමයි මේ මට හිතා ගන්න බෑ මේ මුන් ටිකට මෙහෙම නටන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ මේ පන්ති එහෙම ඉන්නකොට නම් කිසිම ලොකු දැඟලිල්ලක් නැහැ. බොහොම ලේසියෙන් පාලනය කරගෙන ඉන්න පුළුවන්. ඒක එහෙම හිටපුවාන්ද දන්නේ නැහැ මෙතන මෙච්චර නටන්න පටන් ගත්තා. කොහොම හරි හරිම ලස්සනයි. නටුන් ටික ඒ ඉවෙන්ට්ස් ටික ගොඩාක්ම ලස්සනයි. ඉතින් අතර මම මේ තාක්ෂණ අංශයේ සිසුන් සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ වාගේ අවස්ථාවක් මේ විදියට සැරසීම සම්බන්ධයෙන්. ඒ වගේම මේ උත්සවය සඳහා ඩිජිටල් තිර පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ඒ සම්බන්ධව කටයුතු කරන ඒ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ඒ වගේම ශබ්ද විකාශන යන්ත්‍ර සැපයීම සම්බන්ධයෙන් ඒ සියලු දෙනාටත් මම ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම අප පටන් ගැනීමේ ඉඳලා අපිට සම්බන්ධ වුණ සහයෝගය දක්වපු අප පාසලේ බාලදක්ෂ කණ්ඩායම ඒ සම්බන්ධව වැඩ කරන ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මියටත් ඒ වගේම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවට අපිට ඒ කණ්ඩායම ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේම අපේ තූර්ය වාදක කණ්ඩායම අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒ තූර්ය වාදක කණ්ඩායමටත් ඒ බාර ආචාර්යතුමන්ටත් මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මීට අමතරව අප පාසලේ අපිට නන් අයුරින් සහයෝගය දුන්න සියලුම දෙනාට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමින්
මගේ ස්තුති කතාව අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.